මගේ දුව ගිහිල්ලා දැන් මාස 6ක් විතර වෙනවා. ඒ ගිය වෙලේ ඉඳන් මාසයක් ගියාට පස්සේ මට කිව්වා මට අර්ථ සමාරෝහයට ලේ යනවා. ඒ ගෙදර ගිය ගෙදරින් මේ ඉන්න දුන්නේ නැහැ. එම්බසියට ගෙනත් දුන්නා. එම්බසියෙන් ආයේ ඒජන්සියට ගිහින් නාහින් කටින් ලේ දාන්න ගැහුවා කිව්වා. ඊට පස්සේ ආයේ වෙන ගෙදරකට දැම්මා කිව්වා. ඒ ගෙදරනුත් තියාගන්න නැතුව ආයේ ගෙනත් දැම්මා කිව්වා. ඔහොම දැන් මේ 6 වෙනි ගෙදරට ඇවිදilla 6 වෙනි ගෙදරින් තමා කිව්වේ මට මෙන් හිරිහැර කරනවා මම නාහින් කටින් ලේ යනවා අර්ථ සමාර ලේ යනවා මාව ගන්න අනේ ලොකු අම්මියෝ මට පින් සිද්ධ වෙයි ගන්න කියලා. ඉතින් මට ගන්න විදියක් නැහැ. ඉතින් ඒ ගමනේ ඒජන්සියට කියපුවාම ඒජන්සියෙන් කිව්වා ලක්ෂ 2ක් දෙනවා නම් අද දැන් ගෙනත් දෙන්නම් කියලා. ඒ ගමනේ මං අඬලා කිව්වා ලක්ෂ 2ක් කියලා 7-5ක්වත් මං ගාව ගේන්න නැහැ. ඔයාලට පුළුවන් නම් ගෙනත් දෙන්න කියලා. ඔහොම කියලා ඉදි තමයි මගේ දරුවා ඔය මිය ගියා කියලා අලාත පොලිසියෙන් ඇවිදින් කියනකම් අපි දන්නේ. එතකොට ඒ පොලිස් වාර්තාවේ තියෙනවා ගිය මාසේ පිහේ මැරිලා තියෙන්නේ කියලා. දැන් එයාගේ මිනිහවත් ගෙන්න ගන්න විදියක් නැහැ අපිට. ගෙනත් දෙන්නේ නැහැ. සැකයි අපිට මොකද උනේ කියලා. ඒත් මිනිහ තවම ගේන්නේ නැහැ.